මැජික් පෙන්නකොට කට ඇරගෙන බලන් හිටියද දිල්ෂාන් මැජික් නම් මැජික් ඒවා ජිමික් නෙවෙයි. තර්ස්ටන් කියන මහත්මයෙක් හිටියා. ඔහු ලෝක ප්‍රසිද්ධ මහත්මයෙක්. මැජික් වලින් ලෝකේ පුරා සංචාරය කරමින් පුදුම මුදලක් ඉපෙව්ව කෙනෙක්. ඇත්තටම ඔහු පහේ පන්තියට විතරක් ඉගෙන ගත්ත කෙනෙක්. ඔහුගෙන් ඩේල් කානෙගී කියන ඒ කියන්නේ How to Win Influence People කියන පොත ලිව්වේ එතුමා. හිට්ගැනීම පොත ලියපු එතුමා හා ඉන්ටර්විව් එකදී අහලා තියෙනවා තර්ස්ටන් ඔබේ මැජික් වල තියෙන දක්ෂතාවය මොකක්ද කියලා. ඔබතුමා මයෙන් ඇහුවා වගේ අහලා තියෙනවා. ඔහු කරුණු දෙකක් කියලා තියෙනවා. එකක් ඔඩියන්ස් එක නැත්තම් ප්‍රේක්ෂකාගාරය ඇදබැඳ තබා ගැනීමේ හැකියාව සහ තප්පරයේ දෙපළු කිරීමේ හැකියාව පමණයි. ඔහුට ඊට වැඩි කිසිම බලයක් නැහැ. විග්‍රහ කරන්නද? ඔව් අත්‍යවශ්‍යයි. ඔඩියන්ස් එක ඇදබැඳ තබා ගැනීම කියන්නේ ප්‍රේක්ෂකාගාරය අපි මට ඔයා එක්කෙනෙක් නිසා ලේසි අද මෙතන පළවෙනි මෙතන ඉන්න පේලිය අයත් අවසානයේ ඉන්න පේලිය අයත් දෙකොල්ලන්ටම පෙන්වන්න පුළුවන් වෙන්න ඕනේ මම මේ මැජික් එක කරන්නේ ඔයාටයි කියන එක තනි තනියෙන්. එහෙම වුණොත් අපි දිනු. දෙවැනි එක තප්පරයේ දෙපළු කිරීමේ හැකියාව කියන්නේ අපි යම්කිසි දෙයක් මෙහෙම අතට තියලා ඒක උදාහරණයක් හැටියට පෙන්වන්න පුළුවන්. ඒ කියන්නේ වේගය. මෙන්න කාසියක්. එකපාරක් කරාම හොඳට බලා ගන්න. අපි මෙහෙම කාසිය තියමු. මේ අතට දාගත්තා. වේගය බලන්න 1 2 3. පුහුණු වීම කොයිතරම් දුරට කරන්න ඕනද? පුහුණු වීම කරපු තරමට තමයි මැජික් ශිල්පියෙක් වෙන්න පුළුවන්. දැන් මම අවුරුදු 17 ඉඳලා පුරුදු වුණේ මගේ ඇඟිලි මේ පැත්තට මෙහෙම නවන්න පුළුවන්. නවන්න පුළුවන් කියන්නේ ඒක පුහුණු වෙලාමයි. දැන් සාමාන්‍ය කෙනෙක්ට මේ ඇඟිලි වලින් ප්‍රයෝජනයක් ගන්නේ නැහැ. සාමාන්‍ය මිනිස්සේ ඇඟිලි වලින් කම්මැලි වැඩ කරන්නේ නැහැ. ඕනම කෙනෙකුට පුළුවන් ඇඟිලි ඕනම එකක් ඕන විදිහට හසුරවන්න. මෙහෙම ඇඟිලි හසුරවන්න පුළුවන්. දැන් අපි කියමු මෙහෙම කාසිය කරගෙන අතේ මෙහෙම තිබ්බා. තියලා ඒගොල්ලෝ කියයි දිග ඇරනකොට කාසිය නැත්තම් මේ කාසිය ෂර්ට් එක ඇතුළට ගියා කියන්න පුළුවන්. නැත්තම් පිටිපස්සට ගියා කියලා කියන්න පුළුවන්. මැජික් වල කියලා දීලා තියෙනවා කවදාකවත් එහෙම දිගාරින්න එපා. මැජික් වල ඇඟිලි වල මෝහන රටාවක් තියෙනවා. අපි ඒක දිගාරින්නේ මෙහෙම. මෙහෙම මෝහන රටාවක් තියෙනවා. මේ වලට බලන් ඉන්න ඇද බැඳගෙන වශී වෙනවා. ඒ හොඳට මැජික් ශිල්පියෙක් රඟ දක්වන වෙලාවට බලන් ඉන්න. ඒක තාලයක්. ඒක සංගීතරාවත් එක්ක යන තාලයක්. ඒ තාලෙට ඕන කෙනෙක් වශී වෙලා ඒ දිහා බලන් ඉන්නවා. ඒක ඉගෙන ගත යුතුයි. සාම්ප්‍රදායික ශිල්පීය ක්‍රම වල නම් තියෙනවා කේන්දර බලලා වෙලාව බලලා තමයි යම් ශිල්පයක් කියලා දෙන්නේ කියලා. දැන් ඔබේ ශිල්පෙත් එහෙම තියෙනවද? මෙයාගේ වෙලාව බලලා කේන්දර බලලා ඝන බලලාද මේ දේ කරන්නේ? මෙහෙමයි. කේන්දර කියන දේ එක පැත්තක්. ඕක මම විශ්වාස කරපු කාලයක් තිබුණා. ඒ කියන්නේ දැන් විශ්වාස කරන්නේ නැහැ. පොඩ්ඩක්වත් විශ්වාස කරන්නේ නැහැ. ධර්මයට මම හැරුණයින් පස්සේ ඔය කිසි දෙයක් ලෝකේ නැහැ. ඒක නිසා මම ඒව සම්පූර්ණ අත්හැරියා. මොකද හැම දෙයක්ම අපි හදාගන්න දෘෂ්ටි. ඉස්සර භූතය විශ්වාස කරා, යක්කු විශ්වාස කරා, කාලය විශ්වාස කරා. ඉර නගින වෙලාවට, ඉර බහින වෙලාවට, රාහු කාලය ඔය හැමදේම විශ්වාස කරා. සමහරට ප්‍රකාශයත් එක්ක ජ්‍යොතිෂය කරන මහත්තුරුම අමනාප වෙන්න පුළුවන් ඔබතුමාට. මේක මගේ පෞද්ගලික. මේක මගේ පෞද්ගලික. මොකද මේ සිතුවිල්ල හදාගත්තේ මම. මම හදාගත්ත සිතුවිල්ල මම කියන්න බය වෙන්න ඕනේ නැහැ. මොකද මම බෙහෙట్లా ඉන්නේ මේ දෘෂ්ටියේ. මේක මගේ දෘෂ්ටිය. ඒ හැමෝම යම් දෘෂ්ටි හදාගෙන මේක ලෝකයක්. අපි මේ පවත්තන ලෝකේ සංජීව හේවාපතරන කියන ලෝකේ නඩත්තු කරන්නේ මම. මම කැමති නම් මේ ලෝකය වෙන කෙනෙක් දකින්නේ මෙහෙමයි කියලා පෙන්වන්න මම ඒ විදිහටයි ජීවත් වෙන්නේ. නමුත් පිටින් දෘෂ්ටි වැටෙනවා නෑ ඔබ ජීවත් විය යුත්තේ මෙන්න මේ දේවල් වලට මේ බලපෑම් වලට ඔබ නතු වෙලා ඉන්නවා කියන එක. නමුත් ධර්මයේ හරියට තේරුම් ගත්තොත් ඔබට සියලු දේවල් වලින් අයින් වෙලා තමන්ගේ දෘෂ්ටිය පිහිටන්න පුළුවන්. අවසානයේදී තමන්ට දෘෂ්ටියකුත් නෑ. බල්බයක් අතර ගත්තා. මේකයි. මම මේක චුට්ටක් පස්සට වෙන්න කරන්න. හට පොඩි. ඔක චුට්ටක් පස්සට ගන්න.
එහෙම වැඩක් කරේ. ඈ නෑ කරන්න පුළුවන් එකක් කරලා පෙන්නන්න. ඉතින් වැඩක් කරේ මැජික් බලෙන් මට ප්‍රශ්නයක් තියෙනවා නම් ඒක අහන්න අංජනේ වෙලාවේ අවසර දීලා තිබ්බදී මම ඇහුවා. ඇයි එහෙම කරේ?